We are excited to announce that අලුත් අවුරුදු උත්සව organize වුණා. එයාලා මොහිත පාටි එකක් arrange කරලා තිබුණා. හරිම ලස්සනයි. Officially received the ISO 9001:2015 certification. කොඩේ නේ නාම. And the award goes to Cambridge College of British English. Congratulations! Welcome back to the CCB Buscast. So, we are glad to have you with us for another episode. We'll be talking some of the biggest and most interesting things that happened during the month of April. So, we've got a lot to cover, so let's get started. ඉතින් සදේශ අපි මුලින්ම මොනවාද අපේ ඔඩියන්ස් එකත් එක්ක ෂෙයා කරගන්නේ? ඔව් තාරකා. අප්‍රේල් මාසේ කිව්වහම හැමෝටම මතක් වෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද නේද? ඉතින් අපේ CCB branches වලත් අප්‍රේල් අලුත් අවුරුද්දට ගොඩාක් ලොකු සැමරුම් වුණා. හරි. හැබැයි මට ඊට කලින් අපේ CCB එක ගත්ත ලොකු achievement එකක් ගැන කතා කරන්න තියෙනවා. අපි ඒ ගැන කතා කළෙමුද? කතා කළෙමු. We are excited to announce that CCB now has partnered with an authorized preparation center for GESE English speaking exams conducted by Trinity College London. This partnership is another big step forward for us because it reflects the quality, standards and trust that CCB continues maintain in English language education. More importantly, it gives our students the opportunity to earn internationally recognized English qualification and build greater confidence in their future. Trinity College London වගේ ආයතනයක් එක්ක අපි පාර්ට්නර්ෂිප් එකක් හදාගෙන වැඩ කරන්න ලැබීමම අපි ලබපු ලොකු ඇචීව්මන්ට් එකක්. ඒ වගේම තමයි මෙවැනි ජයග්‍රහණ තුළින් අපේ CCB ජාත්‍යන්තර තලයේ ඉගෙනුම් රටාව පිළිබඳව සහ CCB ප්‍රමිතිය ගැන දරුවන්ට වගේම දෙමාපියන්ට විශ්වාසයක් වර්ධනය වෙනවා. So Sadesha, earlier we talked about CCB and the quality we maintain. And now we've got some really good news to share. CCB has officially received the ISO 9001:2015 certification for our English language education, training and exam preparation programs including Cambridge and IELTS. Wow, that's amazing. Yes, and it doesn't stop there. CCIT has also been awarded the same ISO 9001:2015 certification. So this basically shows that what we do at CCBE meets international standards. It's not just about teaching English as a subject, but helping students actually use it in real life with more confidence. ඔව් ඇත්තටම තාරකා CCB හා CCIT ආයතන දෙකම ලොකු achievements ගොඩාක් ලබා ගත්තා. අපි ඒක මාර්ච් බස්කාස්ට් එකේදීත් කතා කරා. හරි සදේශ, දැන් අපි යමු අලුත් අවුරුද්ද පැත්තට. අලුත් අවුරුද්ද එන්නත් කලින්ම අපේ branches වල අලුත් අවුරුදු උත්සව organize වුණා. ඉතින් අපි අලුත් අවුරුදු ක්‍රීඩා කරා, කෑම බීම share කරගත්තා. ඒ විතරක් නෙමෙයි, gifts නුත් share කරගත්තා. ඉතින් ඇත්තටම අලුත් අවුරුද්ද මේ සැරේ අපිට special ඒ නිසා. ඇත්තටම CCB ආයතනයේ හැමෝම එකතු වෙලා හරි ලස්සනට අලුත් අවුරුදු උත්සව ඕගනයිස් කරලා තිබුණා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන තාරකා අපේ කළුතර බ්‍රාන්ච් එක ගත්තාම අලුත් අවුරුදු ක්‍රීඩා, ඒ වගේම රබන්, ඒ වගේම සංස්කෘතියත් එක්ක ගොඩක්ම මුසු වෙලා තමයි මේ දේවල් සංවිධානය කරලා තිබුණේ. චන්ද්‍රා නැගත් වෙලාවත් හරියාගෙන එන්නේ. සූදානම් කරලා තියෙන ලිපගෙන මොකද? ඔව් ඔක්කොම සූදානම් කරලා තියෙන්නේ.
ඒ හැම දෙයක් එක්කම ගත්තහම ඒක අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක් නේද? ඔව් ඒ විතරක් නෙවෙයි සදීෂා. අම්බලන්ගොඩ බ්‍රාන්ච් එකේ තව අලුත් දෙයක් වෙලා තිබුණා අවුරුද්දට කලින්. එයාලා මොහිතෝ පාටි එකක් arrange කරලා තිබුණා. හරිම ලස්සනයි. ඒකත් අර අනිත් බ්‍රාන්චස් එක බලද්දී එයාලා වෙනස් විදිහේ දෙයක් කරලා තිබුණා. ඉතින් ඒකත් අපි මතක් කරමු මේ වෙලාවේ. ඔව් ඇත්තටම මේක සෑහෙන්න වෙනස් දෙයක් නේද? ඉතින් සදේශ අපි මෙච්චරලා කතා කරේ අවුරුද්දට කලින් අපි මොනවද කරේ කියලානේ. ඉතින් අලුත් අවුරුද්දට පස්සෙත් හැම බ්‍රාන්ච් එකකම අලුත් අවුරුදු කැම්පේන්සයක් පිළියෙල කරලා පොල් තෙල් පහන පත්තු කරලා ඒ වගේම ආගම දහම සිහි කරලා තමයි අපි අලුත් අවුරුද්දේ වැඩ පටන් ගත්තේ. ඒ හැම දෙයක්ම අලුත් අවුරුද්දේ අපිට වැඩ පටන් ගන්න ලොකු ආශිර්වාදයක් වුණා. ඒකම සදේශා අපි මේ වෙලාවේ අපේ දරුවන් අමතක කරෙත් නෑ. අපි මේ හැමදේම කරන්නේ දරුවන් වෙනුවෙන්නේ. ඉතින් මේ අලුත් අවුරුද්දට අපි දරුවන් වෙනුවෙන් කම්පිටිෂන් එකක් ඕගනයිස් කරා. ඒ ඩිජිටල් සිඟිති අවුරුදු කුමරා කුමරිය. ඒ ගැන අපි මේ වෙලාවේ කතා කරමු නේද? ඔව් ඇත්තටම තාරකා එතනදී අපි තෝරාගත්තා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි ස්ථාන. තරග කොන්දේසි සහ නීති රීති වලට අනුව අපි ජයග්‍රහණය ලැබපු දූ දරුවන් තෝරාපත් කරගත්තා. අපි ඉදිරියේදී යාළුවට ත්‍යාග ප්‍රදානෝත්සවයක් සංවිධානය කරනවා. ඔව් සදේශා අපි ඒ ගැන ඊළඟ බස්කාස් එපිසෝඩ් එකේදී කතා කරමු. ඔය දන්න සදේශා අපි ඒප්‍රිල් මන්ත් එකේ තව අලුත් වැඩක් කරා. අපි මෙච්චර කාලෙ ඉගෙනුවේ දරුවන්ටනේ. ඉතින් අපි මේ සැරේ පේරන්ට්ස්ලට ඉගෙනුවා. ඒ කිව්වේ ඇත්තටම කිව්වොත් අපි පේරන්ට්ස්ලා වෙනුවෙන් ෆොනික්ස් වර්ක්ෂොප් එකක් ඕගනයිස් කරා. සෝ ඇත්තටම මෙතෙන්දි මම මුලින්ම තෑන්ක් කරන්න කැමතියි ගාල්ල බ්‍රාන්ච් එකේ ලෝවයිලේ ඩිපාර්ට්මන්ට් එකේ ටීචර්ස්ලට. මොකද අපේ ටීචර්ස්ලා තමයි මේ වර්ක්ෂොප් එක ඕගනයිස් කරේ. ඉතින් ඇත්තටම අපි මේ වගේ වර්ක්ෂොප් එකක් ඕගනයිස් කරන්න හේතුව දරුවන්ට සපෝට් කරන්නේ දෙමෝපියෝ ගෙදරදී. ඉතින් දෙමෝපියන්ටත් ෆොනික්ස් ගැන අවබෝධයක් ලබා දෙන්න තමයි අපි මේ වගේ වර්ක්ෂොප් එකක් ඕගනයිස් කරේ. පේරන්ට්ස්ලා හුඟක් හොඳ ෆීඩ්බැක්ස් දෙන්න ඇති නේද? ඔව් අනිවාර්යෙන් සදීෂා පේරන්ට්ස්ලා ගොඩක් සතුටු වෙනවා මේ වගේ ප්‍රෝග්‍රෑම් CCB ආයතනය තුල ඕගනයිස් වෙන එක ගැන සහ පේරන්ට්ස්ලා කිහිප දෙනෙක් අපිත් එක්ක එයාලගේ අදහස් ෂෙයා කරගත්තා. අපි ෆැමිලි එකක් විදිහට යනකොට ගොඩාක් මේ ස්ට්‍රෙස් එකක් එක්කයි යන්නේ. ළමයා ගැන පොඩක් අවධානය තියෙන ප්‍රමාණය අඩුයි. මේ වගේ එකකින් ඇත්තටම වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. මේ ප්‍රසන්ටේෂන් එකේ ඉඳන් හැමදේම ක්වොලිටි එකට තිබුණා. මමත් මේ දුවගෙන් තමයි අතර මේ වගේ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා එහෙම කියලා ඉගෙන ගත්තේ. දැන් අපි රාජකාරී කටයුතු කරද්දී දැනටත් අපිට හැමදේම කිරීම ඔක්කොම ඉංග්‍රීසි වලින් තමයි එවන්නේ Google Form ඉහරත්මයි පොළ පාවිච්චි කරන්නේ එහෙම නැහැ. නමුත් ඇත්තටම අපි වැඩ කරගෙන ගියාට ඒ පිළිබඳව විධිමත් දැනුමක් නැහැ මේ. අර දැන් මේ බ්ලේඩ් සවුන්ඩ් එක මම ජීවිතේ පළමු වතාවට මේ දැන් තමයි මම මේක ඇහුවේ ඇත්තටම. මේ වර්ක්ෂොප් එකේදී පේරන්ට්ස්ලා මානව උනන්දුවෙන් ඉගෙන ගන්න. ටීචර්ස්ලට ඔපචුනිටි එකක් ඊළඟ වර්ක්ෂොප් එකට ඔන්න දොරක් හැරුණා. ඉතින් මම දන්නවා පේරන්ට්ස්ලා ඊළඟ වර්ක්ෂොප් එකට අනිවාර්යයෙන් වෙනවා. ඒකත් හරි උනන්දුව ඉගෙන ගන්න මම ඒක දැක්කා. මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව ප්‍රොනවුන්සියේෂන් වලදී ඇත්තටම මේ අපි ප්‍රැක්ටිස් එකෙන් තමයි අපි මෙච්චර කල් ප්‍රොනවුන්සියේෂන් කරන්නේ. අපි දැන් අලුතෙන් වචන කියවද්දී අපිට උනත් පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. ඒ නිසා මේ ගොඩක් ගැටලු තිබුණා. ලංකාව තුළ තියෙන ගැටලුවක් තමයි ඉංග්‍රීසි කියන විෂයට දරුවෝ තියෙන ආශාව ගොඩාක් අඩුයි. ඒක වෙලා තියෙන ග්‍රේඩ් 1 ඉඳන්ම දරුවන්ට ඒ බේසික් ටික හරියට ලැබෙන්නේ නැති නිසා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ කේම්බ්‍රිජ් කොලෙජ් එක හරහා අපිට දරුවන්ට ඒ දේ ලබා දෙනවා. ඉතා හොඳින් සවුන්ඩ්ස් ටිකත් එක්කම ඉදිරියට තියෙන එක්සෑම්ස් ටිකට උන් ලස්සනට හුරු කරලා ලබා දෙන. ඉතින් ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩමුළුවක් සංවිධානය කළා. ග්‍රැජුවේට් කෙනෙක් නමුත්
කියන්න නැතුව කියන්න ඕන අද වෙනකම් ෆොනික් සවුන්ඩ්ස් ගැන කතා කම්ප්ලීට් නොලෙජ් එකක් තිබුණේ නැහැ. මම හිතනවා අද ඉඳලා මගේ දරුවට වගේම වෙන කෙනෙක් කවුරුහරිවත් මට ඒක උත්තර කියලා දෙන්න පුළුවන් මේ කියලා. ඇත්තම ඔයාලා හොඳට මේක ඔර්ගනයිස් කරලා තිබුණා. මේ වගේ වැඩසටහන් ඉස්සරහටත් කරන්න. මොකද මේ අපි අනිවාර්යෙන් එනවා අපිට බැරි වෙච්ච දේ ළමයිට අනිවාර්යෙන් දිය යුතුයි. Alright, that brings us to the end of today's episode. We hope you enjoyed these updates and got a clear idea of what's been happening at CCB recently. Thanks for tuning into the CCB Buscast. We really appreciate you being with us. We'll back here soon with more updates, so stay connected and don't miss the next episode. Until then, take care and goodbye.